මේ ගාන දිහා පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් වෙනස් විදිහට ගානක් දෙන්න ඕනේ කියලා හිතනවා. ඔයාලට පුළුවන් නම් පොඩ්ඩක් මේක try කරලා බලන්න. වීඩියෝ එක stop කරලා තප්පර 30ක් වගේ ඇතුළත ගාන හදන්න පුළුවන් නම් සුපිරි. වීඩියෝ එක මම මෙතන ඉඳන් කරන්නම් මේ ගාන හදන්නේ කොහොමද කියලා. බීජීය පද දෙකක් හොයාගන්න ඕනේ. හැබැයි ඒ දෙක පාවිච්චි කරලා වෙන ගාන, වෙන හිස්තන, වෙන කොටුවක තියෙන උත්තරයක් තමයි මේකෙදි හොයාගන්න තියෙන්නේ. ප්‍රධාන key point එක තමයි දැන් අපි මෙතනින් පටන් ගන්නවා කියලා හිතමු. මෙතනින් දැක්ක ගමන් හිස්තනක් තියෙනවා. x තියෙනවා. මේ දෙන්නකින් විතරක් මේක හදන්න අපිට බෑ. පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගියපු ගමන් නොදන්නවද දෙකක් තියෙනවා. එහෙනම් මෙතනින් අපිට ගන්නත් පුළුවන් උත්තරයක්. පළෙන්න බෑ. මෙතෙන්ද ගියපුවම මෙතන කෙලින්ම තියෙනවා මොකද්ද? නොදන්න පද එකක් තියෙනවා. දෙපැත්තේ පොඩි සුළු කිරීමක් දාන්න තියෙන්නේ නේ. නොදන්න පද එකයි තියෙන්නේ. එහෙනම් මොකක්ද කරන්නේ? y යව 7ක් සමානයි 1050යි. එහෙනම් එක y එකක් හොයාගන්න මොකද කරන්නේ? දෙපැත්තම 7ෙන් බෙදන්න ඕනේ. එක පැත්තක් නෙවෙයි දෙපැත්තම. මොකද මම කලින් වීඩියෝ එකේ වල මතක ඇති සමාන ලකුණක් කියන්නේ තරාදිය. තරාදිය මේ පැත්තට දාන්න මේ පැත්තට දාන්න ඕනේ. එහෙනම් මේ පැත්තට කරන දේ මේ පැත්තට කරමු. දෙපැත්තම 7ෙන් බෙදමු. දැන් මේ දෙක කපමු අපි. එකයි මෙතෙන්ද තියෙනවා කීයද? 150. ඔය 150 දැන් හොයාගෙන ඉවරයි y. ඕක දාන්න පුළුවන් නේද මෙතෙන්ද? දාලා අපිට මේක සුළු කරලා x හොයාගන්න පුළුවන් නේ. ඊට පස්සේ ඕක මෙතෙන්ට දාන්න පුළුවන් නේ. එතෙන්ට දාලා මේ හිස්තනය ගහන්න පුළුවන් නේ. ඕක තමයි ගාන හදන පියවර ටික. මම ටට්ටක් ගාලා හදාගෙන යනවා. අපි ගත්තා මේ 150යි මෙතෙන්ට දාපුවම 3 වරක් 150 එනවා. එතකොට එතන එනවා 450. එහෙනම් 2x ධන 450 සමානයි 950. 950යි 450 කඩු කරන්න. මේක මේ පැත්තට දාන්න x වෙලා දිනින්න. එතකොට කීයද හදන්නේ? 950 අඩු කිරීම 450 කියන්නේ 500ක් වෙනවා. මේ පැත්තේ ඉතුරු වෙන්නේ 2x විතර. 2x කියන්නේ 500 නම් පුතා. x කියන්නේ කීයද? රුපියල් නේ. 250. x කියන්නේ 250. එච්චරයි. ඕක දාන්න වෙන නුග්ගා. මොකද වෙන්නේ? 250. යම් කිසි සංඛ්‍යාවක් 5ෙන් බෙදලා 2කින් ගුණ කරපුවම 250යි නම් ඌව 2කින් බෙදලා 5ෙන් ගුණ කරපුවම වෙන්නේ අර යම් කිසි සංඛ්‍යාවක් නේද? ඕක පාවිච්චි කරා. 250 2කින් බෙදලා 5ෙන් වැඩි කරමු. කීයද එන්නේ 250 2කින් බෙදුවම 125යි. 125ව 5 එකපාර හදන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? 100ව 5යි 25ව 5යි 100ව 5 500 25ව 5 125යි 500 125යි 625යි. එහෙනම් ගානට උත්තරේ මොකක්ද? 625යි. ඔන්න ඔහොම තමයි ඔය වගේ ගානක් හදන්නේ. මේක මට නිකන් හිතලා හදපු ගානක්. පොඩ්ඩක් වෙනස් ගානක් සාමාන්‍යයෙන් අපිට xy හොයන්න තියෙන්නේ. හැබැයි මේකෙදි xy හොයාගෙන ඒක පාවිච්චි කරලා තව හිස්තැනක තියෙන අගයක් තමයි හොයන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට ගන්න තේරෙන්නේ නැති කියලා. මහන්සි වෙලා වැඩ කරන ඔයාට ජය වේවා.